Good morning ජෙසුපීටයි අපි ජූනි මාසෙ 19 මේ උදෑසන කිතු සමිඳුන්ගේ ආත්මයෙන් පිරෙන්නට සූදානම් වෙනවා. ජෙසුස් වහන්සේ කෙරේ අපි අදහද්දී අපිට තිබෙන බලවන්තම අධිකාරත්වය අපිට අමතක කරන්න බෑ. අපේ සිහිය හැම වෙලාවෙම තියාගන්න ඕනේ. උන්වහන්සේ ක්‍රියාපොතේ 1:8 කියනවා මම නුඹලට බලය ලබා දෙමි. ඇයි බලය වැදගත් වෙන්නේ? බලය වැදගත් වෙන්නේ මොකක් නිසාවත් නෙමෙයි. අපිට මේ පොළොව තලය තුළ මේ ශරීරය කියන මේ ස්කන්ධය පිරී ගිහිල්ලා තිබෙන මේ ඇටලේමස් නාර වලට එහා ගිය යම් ආකාරයක බලයක්, සුවිශේෂ බලයක් මේ ශරීරයේ බලපවත්වනවා. ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා අපිට කියනවා උන්වහන්සේ අපිට බලය දෙනවා කියලා මේ පොළොව තලය තුන මහත් වූ පුදුම දේ කරන්න. බලයයි අපිට වැදගත් වෙන්නේ. ඔබගේ පවුල, ඔබගේ පරම්පරාව, ඔබගේ තාත්තා දේවල් උත්සාහ කරා. ඔබගේ සීයා දේවල් උත්සාහ කරා. ඔබගේ පරම්පරාවේ මිනිස්සු යම් ආකාරයක කාලයක් ඉස්සරහට ආව. ඔවුන් ගාව තිබ්බ යම් දෙයක් කරන්න ඔබගේ අම්මා පැදුවා. ඔබගේ අම්මගේ අම්මලා උත්සාහ කළා තියෙනවා යම් ආකාරයක. නමුත් මේ සියල්ල එක තැනකදී ලිමිටඩ් වුණා. එක තැනකදී නතර වුණා. මොකද හේතුව ඔවුන් ගාව බලාපොරොත්තු ආශාව කොච්චර තිබ්බත් වැදගත් නැහැ. ඔවුන්ව ඉස්සරහට ගෙනිනේ බලය තිබ්බේ නැහැ. ඒක තමයි ජේසුස් වහන්සේ කිව්වේ මම නුඹලට පොළවේ බලය ලබා දෙනවා. ස්වර්ගයේද පොළවේද බලය. ඔබ අවබෝධ කරගන්න ඔබගේ සාමාන්‍ය ගතානුගතික සිතුවිලි වලට බලයක් නැහැ. ඔබගේ සාමාන්‍ය අපේක්ෂාවන් වලට බලයක් නැහැ. සාමාන්‍ය අපේක්ෂාවන්, සාමාන්‍ය ප්‍රාර්ථනාවන්, සාමාන්‍ය බලාපොරොත්තු තමයි ඔබගේ පරම්පරාව රැගෙන යන්න තියෙන්නේ. මෙතනින් එහාට යනවා නම් ඔබට තිබෙන්න ඕනේ ඔවුන්ට ලැබිච්ච නැති වරප්‍රසාදයක්. ඒක තමයි ගැලවීම. ක්‍රිස්තුස් වහන්සේ කියන ඒ ජීවමාන නිල නාමය අපිට ලැබිලා තිබෙනවා. බයිබලයට අනුව ජේසුස් වහන්සේ අපිට අද බලය ප්‍රදානය කර දීලා තියෙනවා. ඔබ මතක තියාගන්න ඔබගේ සිතුවිලි ගැටෙද්දී අභ්‍යන්තරය තුළ ඔබගේ මානසිකත්වයේ ආවේග වලට ඔබව ගිල්ලවද්දී ඔබව කුණාටුව වගේ ඔබ අභ්‍යන්තරයේ ඔබ විශාල වේගයකින් තල්ලු කරලා බිම දාලා පොලේ ගන්න ඒ සිතුවිලි ආයාමයන් වලට විරුද්ධව නැගිටින බලය ක්‍රිස්තුස් වහන්සේ ඔබට ලබා දී තිබෙනවා. ඒක තමයි උන්වහන්සේ කිව්වේ මම නුඹලට බලය දුන්නා කියලා. මේ අධිකාරත්වය ඔබ තුළ තියෙන්න ඕනේ. එක ගැටෙන සිතුවිලිත් එක්ක ඔබ ඉහළ පහළ ගිහිල්ලා මුහුදේ රැලි වලින් ගලාගෙන යන සිප්පි කටු වගේ උඩ පල්ලෙහා වැටිලා ඒ කාලේ ඉවරයි. අද ඔබ ජේසුස් වහන්සේගේ බලය ලබන්න ඕනේ. ඔබගේ අභ්‍යන්තරය තුළ දකින්න ඕනේ. කතා කරන්න පියාණනේ ඔබ වහන්සේ මගේ සිතුවිලි වලට එන්න. පියාණනේ ඔබ වහන්සේ මගේ විශ්වාසයන් වලට එන්න. පියාණනේ ඔබ වහන්සේ මගේ මානසික ආකෘතියට එන්න. ඔබ ඇවිල්ලා මාව අලුත් කරන්න. මේවා මේ යතම් ගලවන්නට මේ යතම් විනැති කරන්නට බලය තිබෙන්නේ ඔබගේ නාමයට විතරයි. මේ මොහොතේ සිට ඔබගේ ශුද්ධ බලය, ඔබගේ ශුද්ධ ආත්මය, ඔබගේ ශුද්ධ මහිමය මාව අලුත් මිනිසෙක් කරන්න. මට අලුත් මානසික චිත්‍රයක් දෙන්න. මට අලුත් සිතුවිලි දාමයක් දෙන්න. මට අලුත් විශ්වාසයක් දෙන්න. එසේකියල් 36:26 උන්වහන්සේ කියන මම ඔබට අලුත් සිතක් දෙනවා. අලුත් හදවතක් දෙනවා. අලුත් ආත්මයක් දෙනවා. මම ඔබව බලවත් කරනවා. ඔබ මතක තියාගන්න you need power.